ආයිබෝවන් යාළුවනේ. අද කාලේ ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේ හමේ පැහැය ඉක්මනින් වැඩි කරගන්න. ඒ හින්දාම වෙළඳ පොලේ තියෙන විවිධ වයිට්නින් ක්‍රීම් පාවිච්චි කරන්න බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා. හැබැයි ඔයා දන්නවද වැරදි ක්‍රීම් එකක් තෝරගත්තොත් ඔයාගේ මුහුණට වෙන්නේ ලොකු විනාශයක් කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ක්‍රීම් එකක් පාවිච්චි කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කරුණු කිහිපයක් ගැන. ඉතින් අවසානයේ වෙනකන් රැඳී ඉන්න ඔයාලට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. පළමු සහ වැදගත්ම දේ තමයි ඔයා ගන්න ක්‍රීම් එකේ අඩංගු දේවල්. සතියෙන් දෙකකින් සුදු වෙන්න පුළුවන් කියලා ප්‍රසිද්ධ කරන සමහර ක්‍රීම් වල අහිතකර මර්කරි සහ ස්ටෙරොයිඩ් අඩංගු වෙන්න පුළුවන්. සමහර ක්‍රීම් වල ඉන්ග්‍රීඩියන්ට්ස් වල මෙන්න මේවා සඳහන් කරන්නේත් නැහැ. මේවා නිසා හම තුනී වෙනවා. ඒ වගේම නහර පේන්න ගන්නවා. පසු කාලීනව සමය පිළිකා වැනි දරුණු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා නමක් නැති ඇසුර මේ අඩංගු දේවල් සඳහන් කළ නැති ක්‍රීම් වලින් ඈත් වෙන්න. හැම ක්‍රීම් එකක්ම හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඔයාගේ සම තෙල් සහිතද නැත්නම් වියලිද එහෙමත් නැත්නම් සංවේදීද කියලා මුලින්ම දැනගන්න. සංවේදී සමක් තියෙන කෙනෙක් සැරවැරි ක්‍රීම් එකක් ගෑවොත් මුහුණ රතු වෙලා තුවාල වෙන්නත් ඉඩ තියෙනවා. බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්ද තමයි නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරන අතරතුර දහවල් කාලයේදී සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි නොකිරීම. සම පැහැපත් කරන ක්‍රීම් ගානකොට අපේ සම හිරු එළියට ගොඩක් සංවේදී වෙනවා. ඔයා සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කළේ නැත්නම් සුදු වෙනවා වෙනුවට මුහුණේ අදුරු ලප ඇති වෙන්න පුළුවන්. ක්‍රීම් එකක් ගෑව සැනින් කිරිපාට වෙන්න බෑ. ඕනෑම ආරක්ෂිත සත්කාරයක ප්‍රතිඵල ලැබෙන්න මාසයක්වත් යනවා. අනිත් ඒ තමයි සුදු වෙනවා කියන්නේ තමන්ගේ ස්වභාවික සමේ උපරිම දීප්තිය ලබා ගන්න එක මිසක් තමන්ගේ චානමය පැහැය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න එක නෙවෙයි. ඉතින් ලස්සන වෙන්න ගිහින් තමන්ගේ වටිනාකම විනාශ කරගන්න එපා. හැම වෙලාවෙම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන තෝරගන්න. ඒ වගේම මතක තියාගන්න. නිරෝගී සමක් තමයි ලස්සනම සම. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන් අතරේ ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.